කොඩිතුවක් මගේ මගේ අයියා. රම්මා කොඩිතුව කවුද? මගේ අයියා. ඔයාගේ අයියා. ඔව්. රම්මා කොඩිතුවක මෙයාගේ අයියා. ඒ නිසා තමයි පාර ඔහම යන්නේ. නෑ මම පාරේ කිසිම වරදක් කරේ නෑ. මෙයාට ලයිසන් එකක් තියෙනවා ටෙම්පර් එකකුත් අතේ තියෙනවා. ටෙම්පර් කොලෙකුත් තියෙනවා ලයිසන් එකකුත් අතේ තියෙනවා. බොරු කියන්න එපා. මගේ ලයිසන් එක අතේ තියෙන්නේ නැති වෙලාවෙදී මාව ඇල්ලුවා. මොකද්ද? මේ තව එකක් තියෙනවා. ඒ ටෙම්පරියන් නෙමෙයි මේක. පොලිසියෙන් ලියලා ඒක තමයි. ලයිසන් එක පෙන්නුවේ නැහැ. පොලිසියෙන් මම ලයිසන් එක පෙන්නලා ප්‍රශ්න විසඳගත්තා. ඉතින් මේ කොළ දෙකක් තියෙන්නේ මිස්කාව. ඉතින් ඒ මිනිස්සු ගත්තේ නැති එක මොනවා කරන්නද මම? මම ලයිසන් එක අතේ තිබිච්ච නැති වෙලාවේ පොලිසියෙන් මාව ඇල්ලුවා. ඉන්ෂුරන්ස් තිබුණෙත් නැහැ. දැන් ඒව හදාගෙන පොලිසියට පෙන්නුවා. සුටි මේ කොලේ ගත්තේ නැහැ. එයා කිව්වා මට ෆෝන් එකෙන් ප්‍රශ්නයක් නැහැ මිස්ටි. ෆෝන් එකෙන් කිව්වේ. හොඳයි. ඔය අහන්න. හොඳයි. අහන්න. ඔව්. ඔය අහන්න. 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 මට පොලිසියත් එක්ක ප්‍රශ්න තියෙනවා තමයි. මම කිසිම වරදක් කළා නැහැ. නිවර්තක. අර මේ මොනවාද කොට ලයින් වල තමයි මං මේ ඕවර්ටේක් ඉස්කෝලේ පල්ලෙහා තියෙන මේ තනියර කපාගෙන ආවේ කරා. නෑ. මම කරපු වරද? තනියර කපාගෙන ආවේ. තනියර කැපුවේ නෑ. කොට කෙටිද කැපුවේ. කෙටිද? ඔයාට ඇති නේද? හොඳයි මිස්. හරි මම බලා ගන්නවා හොඳයි. ඒක. හොඳයි මිස් හරි. මේ නිකන් හොඳයි මඩම්. හොඳයි මඩම්. මම කරපු වැරද්ද කියලා. මඩම් හරි. හොඳයි. ලියන්නකො. මම කිසිම වැරද්දක් කළේ නෑ. ඌවත් එහෙම හැබැයි